සෑම් මේකෙදි තා වැදගත් කාරණයක් මට හැඟෙනවා. දැන් මේ අපේ රූපවාහිනියේ තිරේ ඉස්සරහා ඉන්න ඔබ වගේම මේ බොහොම සන්තෝෂයෙන් සජීවීව මේ ප්‍රසංගය නැරඹීමට බොහෝ දෙනෙක් අප වටා ඉන්නවා සෑම්. මේ පොඩි ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. වුණත් මේ ගීතය අපූර්වට රස විඳිනවා. හැබැයි මම කැමතියි සෑම් පොඩි දෙයක් අපේ වීණා සංගීත කණ්ඩායමත් එක්ක සංවාදයෙන් මේ රසෝගයේ ඉස්සරහට අරගෙන යන්න. මම හිතන්නේ තරංග මම කැමතියි ඔබේ හඬ අවදි කරගන්න. ඔව් ගමගියයි අතරම ආයුවන් ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව නරඹන සියලුම දෙනාට ඒ වගේම ඇත්තමයි වෙන මානයක තියෙන නාලිකාවක් අපි ආදරේ ගොඩක් මේ පැත්තට. ඉතින් ගොඩක් සතුටුයි ඔබතුමාට මේ වෙලාවේ වීණා මගේ මේ වාද්‍ය වෘන්දයට ආරාධනා කිරීම පිළිබඳව ගොඩක් ස්තුතිවන්ත වෙනවා. රහ ගීත ටිකක් අපි හදාගෙන ආවා. පුංචි කාලේ හබු රසය මොකද රස ගොඩක් මම තරුණ මගේ පරම්පරාවේ හැටියට ഘോഷාකාරී සංගීතයත් එක්ක තමයි මම දැන් මීට කලින් හිටියේ. නමුත් ඊට කලින් පුංචි කාලේ මේ මගේ සමන්තය ඉන්නවා ස්වර්ණ ප්‍රදීප කලා සංගමේ අධ්‍යක්ෂකතුමන්. ඉතින් එයාලා පිටිපස්සේ ගිහිල්ලා මගේ ලොකු තාත්තලා ඒ කට්ටියත් එක්ක අහපු ඒ පරණ කාලේ අහපු රහක් තිබුණා. ඉතින් ඒ රහ මං හොයාගෙන ඉද්දි මේ මෙච්චර කාලයකට මට ඒක ලැබුණේ නෑ. මේ ඈත කාලේ අහපු සින්දුත් එක්ක මං ආයේ ගියා ඒ තැනට. මෙතුමන්ලාගේ මඟ පෙන්වීම යටතේ සහ ඔබතුමා ඇතුළු කට්ටිය අපි ආශ්‍රය කරන නිසා වෙන මානයක තියෙන මේ රහ බෙදා ගන්න අපිට මේ අලුත් අවුරුද්දේ ආරාධනා කරපු ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. රස ගීත ටිකක් අරගෙන ආවා. අපි විඳිමු අහමු. අපි මේ සෑම් මේ සමන්ත කියන්නේ චරිතයක්. අපේ එතුමා ළඟට වචනයක් අහන්න පස්සේ එන්න. අපි කැමති නෑ මේ වාසනාවන්ත ලැබපු අවුරුද්දේ ඔබේ රසයට බාධා කරන්න සෑම්. අපි කැමති තව ගීතයකට යන්න. ඔව් මං හිතන්නේ මේ වෙලාවේ ගීත අහන්න සූදානම් වෙලා ඉන්න වෙලාවේ අපි කතාව ටිකක් අඩු කරලා ආපහු සැරයක් වීණා වෙතට යොමු වෙනවා. මේ පැදුරක් වෙනත් ආකාරයක පැදුරක්. එපිට ගම්මානෙන්
හදේ පිට ගම්මානෙන් නැගින් බතලි හඳ අතරේ ඉතාම දුක්බර කවියක් නතුවේ හැනිදි නොමැති පැලේ රසෝගේට ඇලුම් කරන බොහෝ දෙනෙක් ඉන්නවා සෑම් අපිට